එසේ වීනම් මේ කාරණා ගැන කුමක් කියමුද? දෙවියන් වහන්සේ අපේ පක්ෂයට සිටිනසේක් නම් අපට විරුද්ධ වෙන්නේ කවුද? තමන් වහන්සේගේම පුත්‍රයා ඉතිරි කර නොගෙන අප සියල්ලන් උදෙසා පාවා දුන්නා වූ තැනන් වහන්සේ පුත්‍රයා ඇතිළුව අනිකුත් සියල්ල අපට නොදෙන්නේ කෙසේද? දෙවිදේ ඔබට සමකල කිසිවක් නැතේ. ජේසුනී ඔබ ප්‍රේමෙන් මා උසුලා ගත්තේ. ඔබ පූජාවි මාගේ ණය ගෙවුවේ. ඔබේ වචනයෙන් මා නිදහස් කළේ. ඔබ පූජාවි මාගේ ණය ගෙවුවේ. ඔබේ වචනයෙන් මා නිදහස් කළේ. මහා විශාලයි ඔබ කරුණාවන්තයි. ඔබ ප්‍රේමය උමතුයි. ජේසුනී මහා විශාලයි ඔබ කරුණාවන්තයි. ඔබ ප්‍රේමය උමතුයි. ජේසුනී ඔබ ආදරේ කිසිදින නෑ වෙනස් වුනේ. ශුද්ධතුනි ඔබ මගේ සියලුම දේ. ඔබ ආදරේ කිසිදින නෑ වෙනස් වුනේ. ශුද්ධතුනි ඔබ මගේ සියලුම දේ. කිසිවෙක් නෑ ඔබ තරම් මාද කියවුයේ. ඔබ පමණයි මා ජීවිතේ මා ළඟින්ම සිටියේ. සැම සිත රිදවන කාලවල් වලදී මා හද සැනසුවේ. මා රහසින් හෙළන සෑම කඳුලක්ම ඔබමයි පිස දැමුවේ. මා රහසින් හෙළන සෑම කඳුලක්ම ඔබමයි පිස දැමුවේ. මහා විශාලයි ඔබ කරුණාවන්තයි. ඔබ ප්‍රේමය උමතුයි. ජේසුනී මහා විශාලයි ඔබ කරුණාවන්තයි. ඔබ ප්‍රේමය උමතුයි. ජේසුනී ඔබ ආදරේ කිසිදින නෑ වෙනස් වුනේ. ශුද්ධතුනි ඔබ මගේ සියලුම දේ. ඔබ ආදරේ කිසිදින නෑ වෙනස් වුනේ. ශුද්ධතුනි ඔබ මගේ සියලුම දේ. 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 ශුද්ධතුනි